මේ කොටස මේ දේශනාවේ මේ කොටස කාන්තාවනි ඔබට වන්ද දේශනාව අපි හැමෝටම. ඒ නිසා ඔබ කාන්තාවක් හැටියට ඔබ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. ගැලවීමේ සැලැස්මේ දෙවිඳුන් කාන්තාව තවලදී. බොහෝ තැන්වල ඒ වාගේ වැටීම නිසා කාන්තාව සුළු කරලා හිතනවා. නේද? කාන්තා මූලික සමාජයක් බිහිවීමට හේතුවත් ඒකයි. ඒකට හේතුව සමහර සංස්කෘතීන් වල සමහර රටවල් වල කාන්තාවන්ට නිසි තැන් ලැබෙන්නේ නැති නිසා කාන්තාවන් මොනවද කරන්නේ? පාරට යනවා, බෝට් අල්ලගෙන ඉන්නවා, කෑට ආනවා, අපේ අයිතිවාසිකම් තියව් කියනවා නේද? එහෙම යනවා. ඔබ බයිබලයට ආවම ඔබ බලයි අයියෝ බයිබලෙත් අපේ නමක් මුකුත් නැහැනේ. අපි නිකන් බයිබලයේ ඇතුළේ නිකන් අසරණ වෙලා අනාථ වෙලාද කියලා නෑ. පටන් ගන්නේ ඉඳන් දෙවියන් වහන්සේ කාන්තාවන් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා. හලෙලූයා. ආදම් ඒවව ස්වාමීන් වහන්සේ ආදම්ට ඒවව දුන්නාට පස්සේ ජාතීන්ගේ මව වෙන්න දෙවියන් වහන්සේ ඒව තෝරගත්තා. ආමෙන්. ඒව කරනකොටගෙන තමයි ජාතීන් බිහිවෙන්නේ. ජීවය ආදම් තුල තිබුණාට බිහි කිරීමේ බලය තිබුණේ කාටද? ඒවට. අය තමයි කුස දරාගෙන මේ පොළොවට දරුවන් ගෙනා. අද පුරුෂයා බිහි වෙලා ඉන්න කාගෙද? ඔය දාන කාන්තාවන්. හalleluya. බයිබලයේ පුරාම දෙවියන් වහන්සේ එක එක චරිත පාවිච්චි කරනවා. විවිධ සභාවන් වල විවිධ මත තියෙනවා. විවිධ ඉගැන්වීම් තියෙනවා. කාන්තාවන් සේවය කරන්න ඕනේද නැත්ද? දැන් ඒ ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. නමුත් මම බයිබලයේ තියා බලනකොට මම දකිනවා අනාගත වාක්‍ය කියලා දෙවිවරුන්ගේ. ආමෙන්. ඕන් දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා. සභාවල් කරපු ප්‍රිස්කිලානේ. හalleluya. සභාවන්ට උදව් කරපු යෝහන්නලයි. සුභාරංචි ගෙනිච්ච මක්කලයි මරියමයි. උපස්ථාන සේවය කරපු මාර්තලයි. බයිබලයේ විශේෂ කාන්තා චරිතය. ආමෙන්. ඒ නිසා කාන්තාවෙන් ඔබ ගැලවීමේ කොටසක්. හalleluya. ඔබ ගැලවීමේ සැලැස්මේ එක කොටසක්. ඒ නිසා ඔබ වටිනවා දෙවියන් වහන්සේට. හalleluya. මම දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ කොටසක්. හalleluya. ඔබේ ළඟ ඉන්න සහෝදරියට දැක්කද ඔබ කියන්නේ ඔබ ගැලවීමේ කොටසක්. ආමෙන්. හalleluya. හalleluya. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අද දවසේ මම බයිබලයේ පොත් 66 පොත් දෙකක් තියෙනවා කාන්තාවන්ගේ නමින් ප්‍රකාශනය වෙච්ච. එකක් රූත් පොත අනිත් එක එස්තර් පොත. මේ කාන්තා චරිත දෙකම හරි වැදගත් කාන්තා චරිත දෙකක්. රූත් පොතේ ඉන්නේ අන්‍ය ජාතික ස්ත්‍රියක්. රූත් කියලා කියන්නේ මෝවබ් ජාතිකයක්. එයාව දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා යේසුස් වහන්සේව එන වංශයට අයිති වෙන්න. ඔබ බයිබලයේ ගැන ඉගෙන ගන්න ආවොත් ඔබට දැනගන්න පුළුවන් රූත් කියන්නේ දාවිද්ගේ මිත්‍ර. ආමෙන්. දාවිද්ගේ පරම්පරාවේ කවුද එන්නේ? යේසුස් වහන්සේ. එතකොට රූත් කියන චරිතය දෙවියන් වහන්සේ බයිබලයේ ලියවෙන්න සකස්වලා තියෙනවා. මම රූත් පොතෙන් මේ කතා කරන්නේ. අපි යන්නේ යන එස්තර් පොතට. ඔබ හැම කෙනෙක්ම එස්තර් පොතට. බයිබලයේ විශේෂ චරිතයක් එස්තර්. ඔබ මේ එස්තර් පොත කියවන්න පටන් ගත්තොත් ඔබට කොහේවත් තැනක දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා කිසිම වචනයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. හැබැයි ජීවමාන දෙවියන් වහන්සේ ඒ පොත තුල ක්‍රියා කරනවා. මම මේ පොත අධ්‍යයනය කරද්දී කියවද්දී මගේ හදවත තුල එකම එක බයිබල් පදයක් හරි ලොකුවට මගේ මනසට කතා කරනවා. මම ඒ වචනේ ඔබත් එක්ක බෙදා ගන්නවා. හැබැයි ඒකට කලින් මට සිද්ධ වෙනවා මේ පොතේ පසුබිම චුට්ටක් කියලා දෙන්න. නැත්නම් එකපාරට නිකන් ගහෙන් ගෙඩියෙන්නා වගේ මොකක්ද අප්පා මේ සිස්ටර් කියන්නේ කියලා බලන්න. දැන් මේ එස්තර් පොත ලියන්නේ ඊශ්‍රායල් සෙනගව බැබිලෝනිය විප්‍රවාසයට අරගෙන යනවා නෙබුකද්නේසර් කියලා රජගෙන්. මේ බැබිලෝනිය විප්‍රවාසයේ නෙබුකද්නේසර් රජු අවුරුදු 70කට මේගොල්ලෝ අරන් යන්න දෙවියන් වහන්සේ ඉඳ ඇරියාම බැබිලෝනියට පස්සේ පර්සියානු අධිරාජ්‍ය විසින් මේ රටවල් අල්ලගෙන යුදෙවරුන්ව පර්සියාවට අරගෙන යනවා. මේ පර්සියාවේ හිටපු
යුදෙව්වන් අතර සිදුවෙච්ච කතාවක් තමයි මේ එස්තර් පොතේ තියෙන්නේ. දැන් මේ එස්තර් කියන්නේ එයාගේ හරි නම අදස්ත. හරි එයා යුදෙව් පවුලක දරුවෙක්. එයාගේ මාමා තමයි මොර්දෙකයි කියලා. එයාගේ මාමා තමයි යව හදාගන්නේ. හරි මම මේ පසුබිම කියන උඩු පසුබිම අහගෙන ඉඳලා තමයි ඔබට කතන්දරේ පැහැදිලි. මේ මොර්දෙකයි කියන කෙනා මේ එස්තරව අදා වඩා ගන්නවා. ඇයට නිසි වයස එනකම් ඇත් එක්ක ජීවත් වෙනවා. මෙන්න මේ කාලේදී ආහස්වෙරොස් කියලා රජ කෙනෙක් තමයි පර්සියාව පාලනය කරන්නේ. මේ ආහස්වෙරොස් රජුව මාස ගණනක ලොකු මංගල්‍යයක් තියෙනවා. හැම රටවල් වලින්ම රජවරුන්ට ප්‍රධානීන්ට හැමෝටම වෙන්න කියලා මේ මංගල්‍ය ලොකුවට තියලා අවසන් කරන්න දවස් 7ක විශාල මංගල්‍ය කැම මේසයක් දෙනවා. ඉතින් මේ දවස් 7 යනකොට හොඳට කන්න තියෙනවා, හොඳට බොන්න තියෙනවා, හැම රටකින්ම රජකල් ඇවිල්ලා තියෙනවා, අධිපතීන් ඇවිල්ලා තියෙනවා, මිනිස්සු ඇවිල්ලා තියෙනවා. මෙයාට හිටිය ලස්සන බිරිඳක්. එයාගේ නම වස්ති. මේ රජුරන්ට පොඩි ආසාවක් ආව මේ බිරිඳව හැමෝටම බේන්න හේතුව. ඉතින් පණිවිඩයක් යවනවා. වස්ති එන්න වාගේ ලස්සන මම මේ ඔක්කොම වලට පෙන්නන්නවා. මෙයා පොඩ්ඩක් වස්ති එසේ මෙසේ පොරක් නෙමෙයි. වස්තිගේ නමට බෑ. අධිරාජ්‍යගේ බිරිඳගේ නමට බෑන්නේ. දැන් රජාට කේන්ති යනවා. රජාට කේන්ති කියලා රජා දැන් කල්පනා කරනවා මේකට දැන් මොකද කරන්න කියලා. එයාගේ වටේ හිටපු නීතිය ගැන දන්න අයගෙන් අහනවා දැන් මස්ති ආවේ නැහැ දැන් මොකද කරන්නේ? එතන එයාගේ වටේ හිටපු රාජ නිලධාරීන් කියනවා රජතුමනි වාගේ නෝනා මේව කරොත් අපේ නෝනා පයින් ගාලා වෙන්නේ. ඒ නිසා මෙයාව බිරිඳගේ කමින් ඒ කියන්නේ බිසව කමින් අයින් කරලා දාන්න. දාලා ඔයා සුපිරි කැලක් ගන්න. දෙරණිය. රාජ කෙනෙක්ට බිරිඳක් හොයලා දෙනකොට වටවල් වල ඉන්න හැම ජාතියම කාන්තාවෝ ගේනවා. ගෙනල්ලා එයාව සූදානම් කරලා සාමාන්‍ය රීතිය තමයි රජගේ අතේ ඡාය පොන්තියක් තියෙනවා. ඒක දික් කරන කෙනා තමයි යගේ බිරිඳ. ඒ වගේම එයා කාගේ කාමරයකද නැත්නම් එයා ළඟට කවුද එන්න ඕනේ කියලා තීරණය කරන්නේ ඒ ජය පොන්තිය තමයි. පිටුමිතුන් වෙලාවට බිරිඳයා මොකට රජගේ කාමරයට යන්න බෑ. තමයි රූල් එක. මොකද රජවරුන්ට ඉන්නෝනේ අන්තපුරේ නේ. ඒ නිසා හැම බිරිඳකටම අවස්ථාවක් ලැබෙනවා කියන්නේ ඒක ආව ජයග්‍රහණයක්. හරි. ඉතින් ඒ නිසා මෙන්න මේම බිරිඳක් සෝත්මේ තෝරන වෙලාවේ බිසවක් තෝරන වෙලාවේ මොර්දෙකයි කියන යුදෙව් මිනිසයා තීරණය කරනවා එස්තර් මේ මාලිගාවට විත්තක් න්යාගේ රජ බිසවක් ඇටියට යවන්න. ඉතින් මේම එස්තර් ඒ රජ බිසවක් ඇටියට පුහුණු වෙන කාලය ඒ පිරිසුදු වීමේ කාලය පසු කරාම දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබෙනවා. ආහස්වෙරොස් රජුව එයාගේ බිසව ඇටියට එස්තර් තුලනවා. මේක තමයි කතාවේ පසුබිම. දැන් එස්තර් ඉන්නේ රජමාලිගාවේ. රජමාලිගාවේ කෙනෙක් ඉන්නකොට කොහොමද ඉන්නේ? පට්ට සපක්ක. ඥානයන්ට මොනවද ඉන්නේ? ඥානය ඔයගොල්ලෝගේ කවුරුහරි කෙනෙක් ජනාධිපති මන්දිරේ වැඩ කරනවා. ඒක හිතාගන්නකො මොකද වෙන්නේ? සියලු වරප්‍රසාද ටික ලැබෙනවද නැද්ද? කන්න, බොන්න, ඉන්න, නේද යන්න, එන්න කිසිම දෙයක් නැහැ. නම කිව්වත් ඇති. ඔයගොල්ලෝ වැඩ කරන්නේ ජනාධිපති මන්දිරේ. කාගේ ලේකම්? ජනාධිපති කියලා එක. නේ එහෙම කිව්වම බිරිඳ කිව්වම කොච්චර බලයක් තියෙනවද? නේ? එතකොට මේ එස්තරට කිසිම අඩුවක් තිබුණේ නැහැ. එස්තර් සියලු සම සම්පත් එක්ක right? දැන් මෙතන හිටියා එක මිනිහෙක් හාමාන්ට. මේ හාමාන් තමයි රජතුමාගේ දෙවනිය හැටියට හිටියේ. මේ හාමාන් යනකොට සාමාන්‍ය රජගොල්ලන්ට අනුම වඳිනවනේ පාර දිගේ. මේ හාමාන්ටත් වඳින්න පටන් ගත්තා මිනිස්සු. රජට වගේ ගෞරව කරගෙන ගත්තා. හැබැයි මොර්දෙකයි කියන දෙවියන් වහන්සේගේ මිනිසයා බැන්දෙනවා. ਉਹ හිටගෙන ඔව් දොරටුව ළඟ පාලකෙක් ඇවිත් හිටියේ. ඔව් උන්ට වඳින්න ගියේ නෑ. ඔව් සාමාන්‍ය විදිහට හිටියේ. මේක හාමාන්ට ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් වෙලා හාමාන් තීරණය කළා මූව මරන්න ඕනේ. මූව විතරක් මරලා හරියන්නේ නෑ. නිකන් එතකොට නිකන් වැඩක් නෑ වගේ. මේ ජාතියම විනාශ කරලා දානවා. යුදෙව් මිනිස්යන්ව සමූල ඝාතනය කරන්න හාමාන් සැලසුමක් කරා. ඒ සැලසුමේදී දෙවියන් වහන්සේ එස්තරව පාවිච්චි කරනවා. අද මම ඔබට කියන්නේ මේ ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ජීවිත යක්ෂයා විනාශ කරන්න සැලසුම් කරනවා. ඒ සැලසුමේ ඔබේ ජීවිත ගලව ගන්න කෙනාවට පරිවර්තන වෙනවා. ඒ නිසා මේ උදෑසන අපි පෙළගමු එස්තර් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි.
මෙතන අහාමාන්ගේ ප්‍රශ්නය තමයි ඇයි මේ සෙනගව මේ අහාමාන් මරන්න එක්කෝ කියන එක මෙන්න මෙතන පෙන්නනවා අපි බලමු. එවිට හාමාන් ආශ්වේරෝස් රජුගේ කතා කොට ඔබගේ රාජ්‍යයේ සියලු රටවල ජාති අතරේ එක්තරා සෙනගක් විසිර වෙනුම සිටිති. ඔවුන්ගේ ව්‍යවස්ථා සියලු ජනයන්ගේ ව්‍යවස්ථාවලට වෙනස්ය. ඔවුන් රටගේ ව්‍යවස්ථා පවත්වන්නේ නැත. රාජ්‍ය හාමාන්ට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ සෙනග කොහමද ඉන්නලු වෙන් වෙලා ඉන්නේ. ඒ වගේම මෙයාලට තියනවලු වෙනම ව්‍යවස්ථාවක්. මේගොල්ලෝ රජයේ ව්‍යවස්ථාව නැත්නම් රජුගේ යන පිළිපදින්නේ නෑ. මේක තමයි ආමාන්ගේ චෝදනාව. මේ චෝදනාව නිසා මොනවද කරන්නේ? යාහාස්වරෝ රජුව තීරණය කරනවා මේ සෙනගව මරවන්න. right? මේ සෙනගව මරවන්න. මේ සෙනගව මරන්න තීරණය කරාම මේක මොර්දෙකයි දැනගෙන මොර්දෙකයි ආඥා කරමින් පසුතැවිලි වෙමින් ඊශ්‍රායල් සෙනග අතර මේ ඉන්න වෙලාවේ අපි කියවමු 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පද. මේක තමයි දෙවියන් වහන්සේ ඔබට අරකට දවසේ කතා කරන්නේ. හාලෙලූයා. හැමෝම මේ බයිබල් පදේ කියවගන්න. 13 සිට 5. 13යි 14. එවිට මොර්දෙකයි එස්තරට උත්තර යවමි රජගෙදර ඉන්න නිසා සියලු යුදෙවරුන්ගේ නුඹ පමණක් ගැලවේ කියා සිතා නොගනින්න. මක්නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනකින් යුදෙවරුන්ට නිදහසක් ගැලවීමක් පැමිණෙනවා ඇත. නුඹ සහ නුඹේ ප්‍රිය වංශය නැති වෙන්නේය. නුඹ රාජ්‍යයට පැමිණුනේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදයි කියා කියන්න අනකලේය. එවිට එස්තර් මොර්දෙකයි මෙතන මොර්දෙකයි එස්තරට පණිවිඩයක් කරනවා. එස්තරට කියනවා ඔයා රජගෙදර ඉන්න නිසා ඔයා විතරක් ගැලවෙයි කියලා හිතන්න එපා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබ සභාවේ ඉන්න නිසා ඔබ විතරක් ගැලවෙයි කියලා හිතන්න එපා. දැන් මාර ප්‍රශ්නේ. ඔබ රජගෙදර ඉන්නේ. ඔබ රජුගේ ආශිර්වාද ලැබමින් ඉන්නේ. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ උත්තර ඔබට ලැබෙනවා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ ලබනවා. ඔබ හිතන් ඉන්නවා අපි ගැලවෙන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. එස්තරට මොර්දෙකයි කියනවා ඔයා රජගෙදර ඉන්න නිසා දැන් කාව මරන්නද සැලසුම් කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේව නමස්කාර කරන සෙනග නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන ඒ තෝරගත්ත වංශය නැති කරලා දාන්න සැලසුම් කරලා තියෙනවා. දේව වචනය අපිට කියනවා උන්වහන්සේ සකල ජාතීන්ව ගෝලයන් වෙන්න කැඳවලා තියෙනවා. හාලෙලූයා. අපිට කියන්න බෑ මේ වංශය විතරයි දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ කියලා. එදා හිටියේ යුදෙවෝ විතරයි. යුදෙවන්ට මොකද්ද වෙන්නේ යන්නේ? සමූල ඝාතනයක් වෙන්න යනවා. අද යක්ෂයාගේ සැලැස්ම සියලු මිනිස්යන් සාතාන් විනාශ කරලා දෙවිඳුන්ගේ න්‍යාය කරනවා. දැන් එස්තරට මොර්දෙකයි කියනවා ඔයා රජමාලිගාවේ ඉන්නවා කියලා. ඔයා ගැලවෙයි කියලා ඔයා හිතන්න එපා. ඔයාව රජමාලිගාවට දෙවියන් වහන්සේ ගෙනියන්න. එතන ලස්සනට කියනවා ඔයා මේ ප්‍රස්තාවට ඇවිල්ලා ඉන්නේ. මේ වැඩේ කරන්න වෙන්නේ. හාලෙලූයා. ඔබව දෙවියන් වහන්සේ මේ සභාවට ගෙනල්ලා තියන්නේ නිකන් නෙමෙයි. ඔබව කාන්තාවක් කරලා තියන්නේ නිකන් නෙමෙයි. ඔබව පුරුෂයෙක් කරලා තියන දෙවියන් වහන්සේ නිකන් නෙමෙයි. ඔබට දෙවියන් වහන්සේ දීපනා දීලා තියන්නේ නිකන් නෙමෙයි. ඔබට දෙවියන් වහන්සේ මුදල් දෙනවා නම් ඒක දෙන්නේ නිකන් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? ඔබව දෙවියන් වහන්සේ කැඳවලා තියනවා ගැලවීමේ සැලැස්ම. හාලෙලූයා. ලෝකෙ මිනිස්සු විනාශ වෙනවා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ලෝකෙ මිනිස්සු යක්ෂයාට ආමන්ගේ සැලැස්මට නැත්නම් සාතන්ගේ විනාශයට අසු වෙනවා. ඔබව දෙවියන් වහන්සේ ඔබේ ගමෙන් තෝරගෙන තියෙනවා. ඔබව ඒ ප්‍රස්තාවට දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙනවා. හාලෙලූයා. right? මොනවාද මෙතන කියන්නේ? ඔබ නිශ්ශබ්ද වෙතියොත් රාජුනිනි පදේ කියනවා මක්නිසාද මේ ප්‍රස්තාවයේදී නුඹ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනකින් ඉදවරුන්ට නිදහසක් ගැලවීමක් එන්න යනවා. හාලෙලූයා. දෙවියන් වහන්සේට ඔබ ඉඩ ඇරියේ නැත්තම් ඔබේ කොටස ඔබ කරේ නැත්තම්
දෙවියන් වහන්සේ ඌරුවෙක් ලවාරි වහන්සේගේ වැඩේ කරන්න යනවා. හalleluya. ඔබ දෙවියන් වහන්සේට වෙන්මුණු වැඩේ ඔබ කරේ නැත්තම් දෙවියන් වහන්සේගේ වැඩේ ඔබ කරේ නැත්තම් අල්ලපු ගෙදර ගෙනාට ස්වාමීන් වහන්සේ සුභාරංචිය කියයි. හැබැයි මොර්දෙකයි ලස්සන එකක් කියනවා. ඔබ ගැන වෙයි කියලා හිතන්න එපා. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? නුඹත් නුඹේ ප්‍රිය වංශයක් නැති වෙන්නේ. මේක මාර පණිවිඩයක් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරයෝ. ඔබත් ඔබේ ප්‍රිය වංශයක් ගැලවෙන්න ඕනේ. ඔබ සභාවට ඇවිල්ලා අපි බේරෙයි කියලා හිතන් ඉන්නවනම් එසකේ පොතට බෙදලා. බෑම කෙනෙක් එසකේ පොත. එසකේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සහ 18 වෙනි. එස්තර් පොතේ අත තියාගෙන යන්න. එසකියල් 3 වෙනි පරිච්ඡේදයේ 17 සහ 18 මම කියවනවා. මනුෂ්‍ය පුත්‍රය ඊශ්‍රායල් වංශයට නුඹ මුරකාරයෙක් කෙනෙමි. නුඹ මගේ මුඛයේ වචනය අසා මාගේ නාමයෙන් ඔහුට අවවාද කරපන්න. නුඹ සැබවින්ම නැසින්නේ ඇයි මා විසින් දුෂ්ටයාට කියනකන්. නුඹ ඔහුට අවවාද නොකරන්නේ නම් අපි හරියට කියමු මේක. නුඹ සැබවින් නැසින්නේ ඇයි මා විසින් දුෂ්ටයාට කියනකන් ඔබ උට අවවාද නොකරන්නේ නම් දුෂ්ටයා ජීවත් වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස උට අවවාද කිරීමට ඔබ කතා නොකරන්නේ නම් දුෂ්ට වූ තමාගේ අයිතුකමේ නැසිනවා ඇත. එහෙත් ඔහුගේ ලේ ඔබේ අතින් ණය කරන්නේ. හalleluya. මාර කතාවක්. උඹත් උඹේ ප්‍රිය වංශයන් මම නැතනවා. ඔබව යම් ප්‍රස්තාවකට දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙනවා. දුෂ්ටයන්ට මොනා කරන්නද? මාර්ගයෙන් හැරෙන්න කියලා සුපාරංචිය කතා කරන්න. කී දෙනෙක් ඔබේ ළඟ ඉන්න වැරදි කරන අයට සුපාරංචිය කියනවා. ඔබ හිතනවා ඇති අපිට මොකද උන් යනවා පායේ උලිය. අපි පල්ලි යනවා අපේ මගේ පවුලයි මමයි ස්වාමීන් වහන්සේට සේවය කරගෙන අපි නමස්කාර කරගෙන අපි ස්වාගතය කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එස්තර් බමාලිගාවේ ඉන්නවා කියලා. ඔබ ගැලවෙයි කියලා හිතන්න. දෙවියන් වහන්සේ සමහර විට ඔබ සුභාරංචි කිව්වේ නැති කෙනාට සුභාරංචි කවුරුහරි තුලින් කියයි. හැබැයි ඔබට දුකුයි. එතන මොනවද කියන්නේ? දුෂ්ටයන් අසිනවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙනවද නැද්ද? පව් කරන තැනැත්තේ නැසින්නේ. ඔබ පව් කරන මිනිසයාට ගිහිල්ලා ඒ මාර්ග වලින් හැරෙන්න කියලා ඔබ කියන්නේ නැත්තම් ඌ පව් කරපු නිසා සදාකාල නිරේට යනවා ඒක වෙනම කතාවක්. ඔබ නොකියපු නිසා මොනවද වෙන්නේ? ඒලේ ඔබ අතින් ණය කරන්නේ. ඔබට ගණන් දෙන්න වෙනවා මගේ ප්‍රේමණීය සහෝදරයෝ සහෝදරියෝ. එස්තර් පොතේ මෙන්න මේ කතාව. හරි වැදගත් කතාවක්. ඊශ්‍රායල් සේනාව විනාශ කරන වෙලාවේ එස්තර්ට කිසි ප්‍රශ්නයක් නැහැ. එස්තර්ට කිසි අවුලක් නැහැ. කාලා බීලා සැපදින්න පුළුවන්. ඇය විසර. ආයට කිසි ප්‍රශ්නයක් නැහැ. මොර්දෙකයිට කිසි ප්‍රශ්නයක් නැහැ. පවුලයට අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නේ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ දෙවියන් වහන්සේ ඔබට ගැනවීම දීලාම තියෙන්නේ ආඥාවක් එක්ක. නුඹලා ගොස් සකල ජාති මගේ ගෝලෙක. අද අපි කී දෙනෙක් මේකෙන් අයින් වෙලා දින්නේ? අද අපි කී දෙනෙක් මේ වැඩෙන් අපි අයින් වෙලා දින්නේ? ඔබ දෙවියන් වහන්සේගේ සභාව තුල ඉන්නවා නම් ඔබට දෙවියන් වහන්සේ දීමනා දීලා තියෙනවා නම් ඔබ ඒවා පාවිච්චි කරන්නේ නැත්නම් ඒක භූමේ ප්‍රවාහි දෙවියන් වහන්සේ කරනවා. මම දෙවියන් වහන්සේගේ වැඩේට ගියේ නැත්නම් මම වෙනුවට දෙවියන් වහන්සේ කාවරි අරගෙන හැබැයි මට දුක්ඛයි. ඔබව දෙවියන් වහන්සේ ගැලවීමේ සැලැස්මට කැඳවලා තියෙනවා. ඒ නිසා මම සේවය කරන හැම කෙනෙක්ටම කියන ඔබ මේ වැඩේ කරන්න. ඔබ කරේ නැත්නම් දෙවියන් වහන්සේ තව කෙනෙක් වනේ හිටුවා. අවුරුදු 2000 පුරා උන්වහන්සේ සභාව ගෙනාවා. අපි නෑ කියලා සභාව නැති වෙන්නේ නැහැ. ඒකට තව කවුරු හරි ඇවිල්ලා මේ සභාව අරගෙන යන්න. හalleluya. හැබැයි අපි අපේ කොටස කළේ නැත්නම් ඌ කියන්නේ ඔබ යටින් අය කරන්නේ. ඔබේ යාළුවෝ
දුෂ්ට මාර්ගවල යනවා. කීදෙනෙක්ගෙන් කියනවාද ස්වාමීන් වහන්සේගේ පරිදි? අතාරින්න. ස්වාමීන් වහන්සේට දෙන්න කියලා. ඒකෙම කපල්ලට අපි යනවා. 19 වෙනි පාඩම. නුඹ දුෂ්ටයාට අවවාද කළාම ඔවුන් තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම් ඔවුන් තමාගේ අයිතිකමෙන් නැසිනවා ඇත. නුඹේ ප්‍රාණය කලබල් ගත්තේය. ඔබ කිව්වා කියලා උන් ගැලවුන් ඔබ නොකිය උන් ගැලවුණු ගැලවෙන්නේ නැතුව මරුණොත් ඔබගෙන් ආය කරනවා. හැබැයි ඔබ කියලා යන්නේ නැත්තම් ඔබගෙන් ආය කරන්න දෙයක් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ හැමෝටම සුභාරංචිය කියනවා. ඇහුවත් නැහුවත් සුභාරංචිය කියනවා. අපි සුභාරංචිය කියද්දි ගණන් ගන්නවා. උන් ආයිද දන්නවා. උවට වැඩන්නේ. උන් වෙනස් වෙන්නේ. උන් එන්නේ. අපි මේ ඉඳන් අමුඩනවා. එසකියල් පොතේ කියනවා. ඔයාගේ වැඩේ කියලා කියන්නේ ඒක තමයි ඔයාලට ගැලවීම දීලා උන්වහන්සේ මේ සභාව තුල ඔබව තැන්වන්නේ. හාලෙලූයා. ඔබ ඉන්න ප්‍රදේශය තුල දෙවියන් වහන්සේ ඔබව තබලා තියෙනවා. පැකිලීමට බාධකයක් වෙන්න එපා ඔබ. දේව වචනේ කියන අදහන්නන්ට ඔබලා අබාදර්ශයක් වෙන්න එපා. දුෂ්ටයන්ට කියලා කියන්නේ ජේසුස් ළඟට එන්න ස්වාමීන් වහන්සේ ඔබව නිදහස් කරන්න යනවා. ඇහුවේ නැත්තම් ඔබ දිනු. හැබැයි ඔබ නොකිය එයා ගියොත් ඉන්නේ. අපිට ගණන් දෙන්න බැහැ. උන්වහන්සේ එක තැනක කියනවා යේසුස් වහන්සේ. දවසක් යේසුස් වහන්සේ ළඟට ආව වහන්සේ කියනවා ඔබලා මාව සැලකුවේ නැහැ කියලා උන්වහන්සේ කියන්නේ යනවා. ඒකට යේසුස් වහන්සේ කියනවා ඔබලා ආයි. ඇයි මාව සැලකුවේ නැහැ කියන්නේ? ඒකට යේසුස් වහන්සේ කියනවා මම ඩිලින් දෙක් වෙලා ඔබලා ළඟට. මම හිරගෙදර හිටියා. මම බලන්න. මම අසනීප වෙලා හිටියා. ඔබලා මාව සැලකුවා. ස්වාමීන් වහන්සේ අපි ළඟට විවිධ අය වෙවන. ඔබට ප්‍රස්තාවන් දෙවියන් වහන්සේ දෙනවා. ඔබ මේ සභාවට දෙවියන් වහන්සේ නිකන් නෙමෙයි. ඔබේ පළාතේ ඔබ ගැලවීම ලැබලා තියෙන නිකන් නෙමෙයි. ඔබේ පවුලේ ඔබ ගැලවීම ලැබලා ඉන්නේ නිකන් නෙමෙයි. ආමාන් විනාශ කරන්න යන ජීවිතය ස්වාමීන් වහන්සේට දිනා ගන්න ඒ ගැලවීමේ සැලැස්මට ඔබ දෙවියන් වහන්සේ හදවලා තියෙනවා. හalleluya. ඒ නිසා උන්වහන්සේගේ වචනය කියනවා දුෂ්ටයා නැසිනවා කියලා මම කියලා තියෙනවා. හැබැයි යෝහන් 3:16 කියනවා සියලු දෙනා ගැලවෙන එක මගේ කැමැත්ත කියලා. හැබැයි අපි අපේ කැමැත්ත දුෂ්ටයා අපායට පරිවම බොහොම පව් කරලා ඉන්න දුමන්. සමානලට මමත් එන්න කියනවා. උන් යන්න ඕනේ අපා. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි. අවකාරමත් කුරුසේදී වහන්සේ නරන්න යන කෙනාට කියනවා. පසුතැවිලි වෙනකොට. නරන්න යන කෙනාට කියනවා මේ දැන් ඔයා මාත් එක්ක පාරාදීසින්. හalleluya. අපි ජීවත් වෙලා ඉන්න උන්ව අපායට යවන්නේ. ඌ කෙලිම අපාය. අපි විනිශ්චය කරලා දඬුවම දීලා තීන්දුව දීලා ඔක්කොම කරලා ඉවර කරනවා. මුතුනාසේ කියන දුෂ්ටයා නැසිනවා කියලා මම කියලා තියෙනවා. යෝන පොතේ ඔබ ගිහින් බැලුවොත් යෝනට දෙවියන් වහන්සේ කියනවා නිනිවේ ඉන්න දුෂ්ට මිනිසුන්ට ගිහිල්ලා කියපන් විනිශ්චය වෙනවා කියලා. ඌ කියනවා මුන්ට කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ මොන් යන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා නෑ කියන්නේ. යෝන මොනවද කරන්නේ? දෙවියන් වහන්සේ ඕන මගුලක් කරගත්තු දෙන් කියලා ඒක යන්න යනවා. වටේ. දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? කාර්යන කවල කොහොමද නිනිවේට දෙන්නේ? ඒ කියලා බලාගෙන ඉන්න සුභාරංචි කියලා මම මැරෙයිද කියලා. යෝනක් උන්ට කියවන්නේ. හර්තකඩලා ලබු වෙලා යන්නට වෙලා බලන් ඉන්න දැන් මිනිස්සෙයි කියලා. ඒ මිනිස්සු ඒ කාල පසුතැවිලි. නිනිවේට ගැලවීමේ. හalleluya. ඔබ ළඟ නිනිවේ මිනිස්සු ඉන්නවා. ඔබේ වටේ නිනිවේ වගේ ප්‍රශ්න වේදනා මැද මිනිස්සු ඉන්නවා. ඔබ ගින් කියනවාද ඒක? ඔබ ගින් කියනවාද? ඔබ ওই මාර්ගේ ගියොත් විනාශ වෙනවා කියලා ඔබ කියනවා. පෞකාර මාර්ගයේ කෙලවර විනාශය එන්න දෙවියන් වහන්සේට කියලා කියනවාද? මතක තියාගන්න. ඔබේ අතින් ඒ ලේ අය කරන්න යනවා දෙවියන් වහන්සේ. හalleluya. ඔබේ යාළුවන්ට ඔබ සුභාරංචි කිව්වේ නැත්තම්. ඔව් ඇහුවේ නැත්තම් කමන්නේ කියන්න. සභාවට සුභාරංචි අහන්න ළමයි මිනිස්සු අරන් එන්න කියනකොට උන් එන්නේ නැහැ කියන්න එපා එක්කන් එන්නද. සල්ලි වියදම් කරලා හරි එක්කන් එන්න. ඇහුවට පස්සේ අනේ මන් නිදහස්. හalleluya. ඔබේ පවුලේ අය එකවරක් හරි සුභාරංචි ඇසෙන්න සමස්වන්න. මන්ට ඔයාලගේ අතින් ඒ ලේ අය කරන්න යනවා දෙවියන් වහන්සේ.
එසකියන් පොතේ එක කියනවා අය කරනවා මම ඒක. ඔබලගේ අතින් මේක ගන්න යනවා. ඔබ ළඟ ඉන්න සහෝදරයට ඔබ කිව්වේ නැත්නම් ඇරෙන්න කියලා. ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය එස්තරට මොකක් එකයි කියනවා. ඔයා මේ ප්‍රස්තාවට දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසාම තමයි. දැන් ඔබ කල්පනා කරේ කොහොමද අප්පයිම කියන්නේ අපි එසකියන් පොතේම 20 වෙනි පදයට යන්න. මේක තව කතාවක්. ධර්මිෂ්ඨයෙන් තමාගේ ධර්මිෂ්ඨකම අතහැරලා අන්න පල්ලියන එකේ අතහැරලා ආධර්මිෂ්ඨකමේ අයිතුකමේ මාර්ගවල පැකිලීමට කාරණාවක් මම දැකුවොත් ඔව් නැසිනවා. ඔව් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා යන අය මොනවද වෙන්නේ? නැසිනවා. ගැනවීම ලැබලා ඉන්නේ ඊළඟ මම මොනවද කරගන්න පුළුවන් ස්වර්ගයට ගිහිල්ලා කියලා බෑ. ගියා උන්දේ ගැනවීම ලැබුවා මේ අවුරුද්දේ පොක්කලා කියලා පුතෙන්නේ නැහැ. දැන් නැසිනවා. මොනවද දැන් පල්ලා කියන්නේ? නුඹ උට අවවාද නොකළ නිසා ඔව්ගේ පාපේ නැසිනවා. හැබැයි ඔව්ගේ නේ නුඹ අකිනායි කර. දෙවියන් වහන්සේව දන්න මිනිහෙක් සභාවෙන් ඈත් වෙලා ඉන්නවා නම් ඔබ ගිහින් කියන්න. සමහර විට ඔබ ගියා යනවා යන්න දැනගන්න බෑ. නේද? අපි ආඥා කරන්නේ. කියනවා. අපි හැමදාම මෙතන ආඥා කරන සභාවෙන් ගියා එන්න ඕනේ කියලා. කවුද කියලා කියන්නේ? එන්න කිව්වා. සභාවනේ නැවත පාපේ මාර්ගයට ඇවිල්ලා ඔබ කිව්වේ නැත්තම් එයා කරපු වර්ධ නිසා ඔහුගේ ධර්මිෂ්ඨකම් ඔක්කොම ධර්මිෂ්ඨකම් ඇටියට ගණන් අරගෙන එයා සදාකාල නිරේට යනවා ඒක ඇත්ත. හැබැයි යාට හැරෙන්න කියලා ඔබ කිව්වේ නැති නිසා ඔබ ඒකයි කරන්නේ. මේක මාර භයානකයි මගේ ප්‍රේමයේ සහෝදරයස. අද දවසේ දෙවියන් වහන්සේ ස්තර පොතෙන් අපිට කතා කරා. ඔබව ගැලවීම ගෙනල්ලා මේ ප්‍රස්තාවය බුදුන් වහන්සේ කියලා කියනවා. මේ ඔබ තියලා තියෙන කාරණේ නෙවෙයි. බලන්නේ නායක කතා කරනවා. යක්ෂයාට අසු වෙන මිනිස්සු විනාශ වෙනවා. අන්ධකාරයේ මිනිස්සු විනාශ වෙනවා. අද සභාවල් ඉස් වෙනවා. කොවිල් අරවා මේ පිරෙනවා. ඇයි සැබෑව කියන්න මනුෂ්‍යයන් කට නැහැ. බොරු කියන්න ඔත්තට කටවල් යනවා. මවලා බොරු කියනවා. ජේසු ජීවමානයි කියන්න ඔබගේ කට ඇරෙනවා. ජේසු බලවත් ඒ කරනවා කියන්න ඔබගේ කට ඇරෙනවා. එස්තර මාරපියවරක් ගන්නේ රජකගේ බිරිඳකට යන්නලා රජගාවට ඉදුම දුස්සනාවක. හරි ලස්සන දෙයක් එස්තර පොතේ තියෙනවා උපෙන්න ගන්න. පාලොස්සෙනි පදේ. එවිට එස්තර මොර්දෙකයිට උත්තර යවමින් ගොස් සූසන්ගේ සිටින සියලු යුදවරුන් රැස් කරනවා. මා උදෙසා ඔවුන් සමග දවස් 3ක් රෑදාවල් නොකා නොබී නිරාරව සිටින්න. මමත් මාගේ වැඩකාරයනු එසේම නිරාරව ඉන්නෙමු. එවිට නීතියට එකඟ නැතිනම් මම රජු ළඟට යන්නෙමි. මා නැති වුණා. ආමෙන්. මට ආනියක් වුණාට කමක් නැහැ. හැබැයි මම යාඥාවෙන් යන්නේ. හalleluya. කී දෙනෙක් නිරාරව යාඥා කරනවද? දුෂ්ට මිනිසයන්ගේ ගැලවීම උදෙසා. කී දෙනෙක් නිරාරව යාඥා කරනවද? ධර්මිෂ්ඨ මිනිසයන් හැරිලා ගියව මිනිසයන් නැවත දෙවිඳුන් එකට එන්න ඕනේ. ඔබ යාඥා කරනවා නම් ඔබ නිරාරව ඉන්නවා. මේ හොඳම කාලයක් අපිට ලැබෙලා තියෙනවා. අපි ඉන්නේ චන්ද්‍රාලික සමය. යේසුස් වහන්සේගේ පූජාව අපිට කතා කරන්න පුළුවන් බය නැතුව කතා කරන්න. හalleluya. බය නැතුව කතා කරන්න. ජේසුස් ජීවමානයි කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ තුමේ ලෝකයේ දැන් අවසාන කාලයේ බොහෝ දේවල් සිදු වෙනවා. යේසුස් වහන්සේ එන වෙලාව කවුරුවත් දන්නේ නැහැ. යේසුස් වහන්සේ තුල සිටින අය සදාකාල ජීවනයට ඇතුළු වෙනවා. ඔබෙන් ලේ අය කරගන්න කලින් ඔබ ජීවත් වෙලා ඉන්න. නේද? ජීවත් වෙන අපි හුස්ම ගන්නවා අපේ ගැලවීම කියනවා. අපි කියමු දරිද්‍රයට සුභාරංචි. එස්තර පොතේ වින්න මේකයි කරනවා සුබතයි මම කතා කරන්නේ. ඇය යනවා රජු ගාවට. ඇය අල්පායශීලීව කියනවා. රජතුමනි මාවයි මගේ ජාතියයි මෙන්න මේ යහා විනාශ කරන්න යනවා. මේ වචනේ එස්තර පොතේ කියනවා.
ආමාන් දාපු බැලේ ආමාන් වලට එනවා. ඉස්රායල් සෙනඟට ගැලවීම. හalleluya. සමනුෂ්‍යයට ගැලවීම ගේන වාචනයක් ඔබ. ආමෙන්. ඔබ ගැලවීම ලබලා ඔබ සුව වෙලා ඔබේ බඩ පුරගෙන ඔබ කාලා හරි ෂෝක් කමමයි මගේ පවුලේ මගේ ළමයා ගැලවීම ලබලා මගේ මහත්තයා ගැලවීම අපි කට්ටියම සුවද වෙනවා. අවුලක් නෑ අලපෙකන් මොනවා නෝ. මොළවලන්නේ නෑ. ස්වාමීන් වහන්සේ කැසම බලන්න කතා. හalleluya. වාසේ අපි නැවත එස්තර් පුතේ කොටස් කියමු. 13 වෙනි. මොරදෙකායි එස්තර්ට උත්තර යවුවේ. රජගෙදර ඉන්න නිසා සියලු යුදෙවරුන්ගෙන් ඔබ පමණක් ගැලවිය කියා සිතානවා. මක්නිසාද මේ ප්‍රස්තාවයේදී ඔබ නිශ්ශබ්දව සිටියොත් වෙන තැනක යුදෙවරුන්ට නිදහසක් ගැලවීමක් පැමිණෙනවා ඇත. නමුත් නුඹ සානුවේ පිය වංශය නැතිවන්නේ. නුඹ රාජ්‍යයට පැමිණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදයි කියා කියන්න කලේ. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේ කැඳවුණු මිනිස්සු. ඔබ මේ සභාව තුළ ඉන්නවා නම් ඔබට දීවනාවක් තියෙනවා නම් ඔබ ඒක පාවිච්චි කරන්න. ඔබ පාවිච්චි කළේ නැත්නම් වෙන කෙනෙක් පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ ඔබ පොහොසත් කරලා තියෙනවා නම් ඔබ ඒක පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරලා තියෙනවා ඔබ ඒක පාවිච්චි කරන්න. සභාවට දෙවියන් වහන්සේ කොහෙන් හරි ආශිර්වාද ගෙනල්ලා දෙයි. හැබැයි ඔබට දුක් වෙයි. සභාව දෙවියන් වහන්සේ ඉස්සරහට අරගෙන යයි. හැබැයි ඔබට දුක් වෙයි. ඔබටත් ඔබේ පිය වංශයට පරම්පරාවට මේක යන්නේ. මිනිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඔබ කැපවූ කාරණා තුල වෙච්චා. ආමෙන්. හalleluya. කියලා දෙවියන් වහන්සේ මට දවස් කතා. එස්තර්ගේ ජීවිතේ කාන්තාවගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහ කරනවා. ඔබ මේ සභාව තුල ඔබ